තමන්ට ප්‍රශ්නයක් ආවොත් ඉස්සෙල්ලාම හිතන්න කියලා මේ ප්‍රශ්නේ මට විතරද තියෙන්නේ කියලා. මේතන ඉන්න දූලගේ පුතාලගේ හිතට යම් ප්‍රශ්නයක් වද දෙනවා නම් ওই ප්‍රශ්නේ ඔයාලට විතරක් නෙවෙයි තියෙන්නේ. මේ ප්‍රශ්නේ මට විතරයි කියලා හිතපු ගමන් ප්‍රශ්නේ බර ඔලුවට දැනෙනවා වැඩි. පළවෙනි විසඳුම බුදුරජාණන් වහන්සේ වදාලා මේ ප්‍රශ්නේ තියෙන්නේ මට විතරක් නෙවෙයි කියලා හිතන්න කිව්වා. දෙවෙනි එක හිතන්න කිව්වා මේ ප්‍රශ්නේ නිසා මං ශෝකෙන් ඉන්න හොඳ නෑ. මොකද මේ ප්‍රශ්නේ මම අවුල් වුණොත් මගේ හතුරන්ට සතුට උපදිනවා, මිතුරන්ට දුක උපදිනවා. ඒ නිසා මම මේ ප්‍රශ්නේ මුල් කරගෙන ඇඬු කඳුලින් ශෝකෙන් ඉන්නේ නෑ කියලා හිතන්නකෝ දෙවෙනි එක. ඊළඟට වදාලා උත්තර හොයන්න කිව්වා.